HUB ආකෘතිය කරුණු ටිකක් වැඩි. ඒ නිසා සමහර දරුවන්ට පැටලි සහගත ඇති. ඉතින් ඉතා සරලව අපි සූදානම් වෙනවත් දවසේදී මේ වීඩියෝ එක හරහා HUB ආකෘතිය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න. HUB කිව්ව ගමන් අලුත් වචනයක්. මොකද්ද මේ HUB කියන්නේ? මොකද්ද මේ HUB කියන වචනේ තේරුම? පොඩි අවුලක් තියෙන්න පුළුවන්. ඇත්තටම HUB කියන වචනේ තේරුම වෙන්නේ විශේෂ අදහසක් නෙමෙයි. මේ HUB කියන වචනේ හැදෙන්නේ H අකුරයි ඒ වගේම තමයි U අකුරයි ඒ වගේම තමයි B අකුරයි එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. එතනින් H කියලා කියන්නේ U කියලා කියන්නේ B කියලා කියන්නේ මේ ආකෘතිය ඉදිරිපත් කරපු තුන් දෙනාගේ නම්වල මුලකුරු. හයිබර්ට් කියලා කෙනෙක්, අන්ගුරේට් කියලා කෙනෙක් සහ බෝන් කියලා කෙනෙක් තමයි මේ ආකෘතිය ඉදිරිපත් කරන්නේ. හයිබර්ට්, අන්ගුරේට්, බෝන්. එතකොට මේ තුන් දෙනාගේ නම්වල මුලකුරු පදනම් කරගෙන මේකට කියනවා HUB ආකෘතිය කියලා. දරුවනේ තව කාරණයක් මේකට හබ් ආකෘතිය කියලාත් කියනවා. මේකට HUB ආකෘතිය හබ් ආකෘතිය කියලා කියන බලපාන හේතුව තමයි මේ ආකෘතිය ඉදිරිපත් කරපු තුන් දෙනාගේ නම්වල මුලකුරු. එච්චරයි. වෙන කිසිම කාරණයක් නැහැ. ඇයි මතක තියාගන්න මේකට හුබ් ආකෘතිය කියලා නම් කියන්නේ නැහැ. HUB ආකෘතිය නැත්නම් හබ් ආකෘතිය. දැන් HU තිබ්බ ගමන් අපි ගොඩක් කලාවට උච්චාරණය කරන්නේ හුබ් ආකෘතිය කියලා. නෑ මේක HUB ආකෘතිය හබ් ආකෘතිය. නම්වල මුලකුරු පමණයි. ආකෘතියක් කියන්නේ මොකද්ද පුතේ? යමක් දත්ත ආශ්‍රයෙන් පැහැදිලි කිරීමක්. ආකෘතියක් කියන්නේ යමක් දත්ත ආශ්‍රයෙන් පැහැදිලි කිරීමක්. එතකොට මේ HUB ආකෘතිය තුළ කරන්නේ මොකද්ද? ජනමාධ්‍ය ක්‍රියාවලිය පහදන එක. පුතාලා අපි ටීවී බලනවා, රේඩියෝ අහනවා, පත්තර කියවනවා. ජනමාධ්‍ය ක්‍රියාවලියක් තියෙනවා. බැලුව බැල්මට පුතේ ඒක තාමත්ම සරල වැඩක්. හැබැයි දරුවෝ දන්නවද? ඒක හැබැයි මහා සංකීර්ණ ප්‍රොසෙස් එකක් ක්‍රියාවලියක් තියෙනවා. ටීවී බලන, රේඩියෝ අහන මේ වැඩේ හා බැඳුණු ලොකු ක්‍රියාවලියක් තියෙනවා. මේ ක්‍රියාවලිය මොකක්ද කියන එක තමයි දරුවනේ පැහැදිලි කරන්නේ මේ HUB ආකෘතියෙන්. බැලුව බැලමට සරලයි වගේ පෙනුනට ජනමාධ්‍ය ක්‍රියාවලිය ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් නම් ඒ ක්‍රියාවලිය ස්ටඩි කරන්න ඉගෙන ගන්න අපිට මේ HUB ආකෘතිය වැදගත් වෙනවා. මොකද්ද ජනමාධ්‍ය තුල සැබෑවටම සිද්ධ වෙන්නේ කියන එක. මේ අහන්න මේකට HUB ආකෘතිය කියන්නේ ඇයි? හයිබර්ට්, අන්ගුරේට්, බෝන් තුන් දෙනාගේ නම්වල මුලකුරු පදනම් කරගෙන. මේ ආකෘතිය තුලින් මොකද්ද කරන්නේ? ජනමාධ්‍ය ක්‍රියාවලිය දත්ත ආශ්‍රයෙන් පහදන එක. ජනමාධ්‍ය ක්‍රියාවලිය දරුවනේ මේ ආකෘතියේ ආරම්භක අවස්ථාවෙන් මේ මැද තියෙන සංනිවේදකයෝ කියන වචනය. සංනිවේදකයෝ යම් කිසි පණිවිඩයක් ඉදිරිපත් කරන තැනැත්තා අදහස් සංකේතගත කරන තැනැත්තා සංනිවේදකයා. පුතාලා ජනමාධ්‍ය ක්‍රියාවලියකදී සංනිවේදකයෙක් කියන්නේ ඒක වචනයක් නෙමෙයි. මොකද ජනමාධ්‍ය කියන්නේ කර්මාන්තයක්. ආයතනගත ක්‍රියාවලියක්. පිරිසක් එකතු වෙලා තාමත්ම සංවිධානාත්මක ව්‍යුහයක් තුළ සිද්ධ වෙන වැඩක්. චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක්, ප්‍රවෘත්ති මැදිරියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමක්, පුවත්පතක් මුද්‍රණය කර ඉදිරිපත් කිරීමක්. පුතා හිතනවාද ඒක තනි පුද්ගලයෙකුගේ වැඩක් කියලා? මේක පිරිසක් එකතු වෙලා කරන වැඩක්. ඒ නිසා ජනසන්නිවේදන ක්‍රියාවලියක් තුළ ආරම්භක අවස්ථාව ආයතනගත ව්‍යුහයක්, කර්මාන්තමය ව්‍යුහයක් තුළ පිරිසක් කණ්ඩායමක් එකතු වෙලා සිදු කරන ක්‍රියාවලියක්. පුතාලා ඕනම සංනිවේදන අවස්ථාවකදී සංනිවේදකයා වෘත්තීමය භාවය අදාළ වෙන්නේ නැහැ. පුහුණුව හැදෑරීම අදාළ වෙන්නේ නැහැ. නමුත් ජන සංනිවේදන අවස්ථාවක විතරක් පුතේ සංනිවේදකයාගේ වැදගත්ම කාරණයක් තමයි පුහුණුව හැදෑරීම. ජනමාධ්‍ය ක්‍රියාවලියේ ස්වභාවය, ජනමාධ්‍ය තුළින් සිදුවෙනා වූ බලපෑම, වෘත්තීමය ආචාර ධර්ම, නීති රීති, රටේ පවතින ව්‍යවස්ථාවන්, රටේ පවතින විවිධ අනපනත් මේ හැමදේම දැනගෙන ඉන්න ඕනේ. නිර්මාණාත්මකව සංනිවේදනය කරන විදිහ, ග්‍රාහකයට බලපෑමක් ඇති වෙන ඵලදායී ලෙස සංනිවේදනය කරන විදිය. ගමේ සිරිපාල මාමා මලගෙවල් වල නම් පුතේ ඇඬෙන්න කතා කරනවා. ඒත් සිරිපාල මාමට ජනමාධ්‍ය ක්‍රියාවලියක වැඩ කරන එක ලේසි වෙන්නේ නැහැ. මොකද ජනමාධ්‍ය නීති රීති දන්නේ නැත්නම්, ජනමාධ්‍ය ආචාර ධර්ම දන්නේ නැත්නම්, ග්‍රාහක ශේෂ්ත්‍රයේ ස්වභාවය දන්නේ නැත්නම්, ග්‍රාහකයට සිදුවන බලපෑම් ආදිය දන්නේ නැත්නම් අර සිරිපාල මාමා ගමේ මලගෙදර ඇඬෙන්න කතා කරාට ජනමාධ්‍ය ක්‍රියාවලියේ කටයුතු කරන්න ටිකක් අමාරුයි.
එසා ජන සංනිවේදන අවස්ථාවක් කියන්නේ පුතේ පුහුණු සංනිවේදකයෝ, වෘත්තීමය සංනිවේදකයෝ පිරිසක් එකතු වෙලා සිදු කරන සංවිධානාත්මක ආයතනගත ක්‍රියාවලියක්. පුහුණු සංනිවේදකයෝ, වෘත්තීමය සංනිවේදකයෝ පුතේ පිරිසක් එකතු වෙලා කරන සංවිධානාත්මක ක්‍රියාවලියක්. එසා අපි ජන සංනිවේදනයේ ලක්ෂණ කතා කරද්දී කියනවා මොකද්ද? සංනිවේදකයෝ පිරිසක්, කණ්ඩායමක්, පුහුණු වෙච්ච පිරිසක්, ආයතනගත සංවිධානාත්මක පිරිසක්. පළවෙනි පියවර තමයි ඒක. බොහෝලාට ජන සංනිවේදනයේ සංනිවේදකයා බහුවචනයක් පුතේ. පුහුණු වෙච්ච වෘත්තීමය භාවයක් සහිත කෙනෙක්. කේත මාධ්‍යෙන් මාධ්‍යට සංදේශ සකස් කරන ආකාරය දරුවෝ එකිනෙකට වෙනස්. පත්තරේට ලියනවනේ. ගුවන්විදුලියේ හඬයි නිහඬ බවයි සංගීතයයි යොදාගෙන හදනවනේ. රූපවාහිනියේ නම් ශ්‍රව්‍ය දෘශ්‍ය උපක්‍රම පාවිච්චි කරනවනේ. දැන් රූපවාහිනියේ ශ්‍රව්‍ය දෘශ්‍ය උපක්‍රම තිබ්බට ගුවන්විදුලියේ වෙ නැහැ. පුවත්පතේ තියෙන වෙනම ක්‍රමයක්. ක්‍රමයට අදාළව ගොඩනගන එක. දැන් ගුවන්විදුලියේ නම් හඬ නිහඬ බව යොදාගෙන ගුවන්විදුලි නාට්‍යයක් හදනවා. අපි හිතමු මෙන්න මෙහෙම. ගුවන්විදුලි නාට්‍යයක පුතේ දෙන හඬයි නිහඬ බවයි සංගීතයයි. දැන් මෙහෙම හිතමු. කවුද ඔතන ඔය දොර ළඟ? කවුද ඔතන ඔය දොර ළඟ? දැන් මේ කතා කරන්නේ මොනවයි කියනද? හඬෙන් අපිට හිතෙනවා මේ කතා කරන්නේ වයසක කෙනෙක්. කවුද එතන දොර ළඟ කියනකොට අපි දන්නවා කවුරු කෙනෙක් එතන දොර ළඟ ඉන්නවා කියලා. හැබැයි උත්තර දෙන්නේ නැහනේ. උත්තර දෙන්නේ නැත්තේ ඇයි? හොරෙක්. කවුද ඔතන දොර ළඟ? එකපාර දොර ඇරෙනවා. කවුද තමසේ? කවුද කියලා අහනකොට එකපාර කියලා තුන් වතාවක් ඇහෙනවා. දැන් මට කියන්නේ මේ මිනිස්සුනේ වෙඩි තිව්වද පිහියෙන් යන්නද? වෙඩි තිබුණාද? ඩිෂුම් ඩිෂුම් කියලා සද්දේ ඉන්න බෑ. පිහියෙන් යන්න. කී වතාවද? තුන් වතාවක්. නිහඬ වුණා. ඒ කියන්නේ මිනිස්සු මැරුණා. හරි අපූර්වයි. ඊට පස්සේ එනවා ජනෙල් ඊට පස්සේ හැරපුදේ අල්මාරිය අරිනවා මොනවා හරි හොයනවා. එකපාර දොර වැහෙනවා. ඒකේ කියවෙන්නේ මොකද? හොරෙක් වෙල මොනවා හරි දේවල් ටිකක් අරන් ගියා. හඬ යොදාගත්තා. අර හොරෙක් කියලා දැනගත්තේ නිහඬ බවේ. එනත් මේ මිනිස්සයා කෙදිරි ගාලා නතර වුණා මේකෙන් අදහස් උනේ යා මැරුණා කියලා. හඬයි නිහඬ බවයි සංගීතය යොදාගෙන ගුවන්විදුලිය හදනවා. පත්තරේ භාෂා උපක්‍රම, චිත්‍ර, වර්ණ, ඊට පස්සේ පුතේ ෆොටෝ, ඡායාරූප විවිධ දේ පාවිච්චි කරනවා. රූපවාහිනී, කැමරා, කෝණ, රූප රාමු, සංස්කරණ ක්‍රමවේද විවිධ දේ භාවිතා කරනවා. මාධ්‍ය අනන්‍යතාවයන්ට අදාළව, ශිල්ප රීතියට අදාළව සංදේශය හදනවා. සංනිවේදකයෝ ටිකක් එකතු වෙලා ඔන්න සංදේශය හදනවා. පුතා හිතනවද? ජනමාධ්‍ය ආයතනයකට ආපු හැම සංදේශයක්ම ජනමාධ්‍ය විකාශනය වෙනවා කියලා? වෙන්නේ නැහැ. සමහර දේවල් විකාශනය වෙද්දි පුතේ සමහර දේවල් හරියට පාලනය වෙනවා. ඒ පාලනය වන ක්‍රියාවලිය අපි කියන පුතේ දොරටු පාලනය කියලා. ජනමාධ්‍ය සංදේශ පාලනයට ලක්වීමක් වෙනවා නම් මේකට කියන්නේ දොරටු පාලනය. මාධ්‍ය ආයතනයේ හැම තොරතුරක්ම මාධ්‍යෙන් විකාශනය වෙන්නේ නැහැ. ආයතනයේ ලොක්කා තමන්ගේ පරමාර්ථ මත ඔක දාන්න එපා, මේක දාන්න එපා, අතන වෙනස් කරන්න, අතන වෙනස් කරන්න, අරක දාන්න එපා. අපේ ලොක්කට හිතවත් මේක එපා. අපේ දේශපාලන මතවාදයට පටහැරි දාන්න එපා. ආයතන ප්‍රධානීය සංදේශ පාලනය කරයි. මල්ලියෝක මේ ලොකු විශේෂ ප්‍රවෘත්තියක් නෙමෙයිනේ. ඒ බස් එකේ ලොරියගේ හැප්පිලා මේ සයිඩ් කන්නඩි කැඩුණා කියන එක ප්‍රවෘත්තියක් නෙමෙයි. ඔක දාන්න එපා. ඔක අයින් කරා. ඔය බයික් එකක පුද්ගලෙක් මරුණායි කියන එකත් ප්‍රවෘත්තියක් නෙමෙයි. බස් එකයි ලොරියයි හැප්පිලා 6 දෙනෙක් මරුණායි කියන එක ප්‍රවෘත්තියක්. අරක අයින් කළා අරක දාන්න. ප්‍රවෘත්තිනේ වටිනාකමක් නැති විශේෂ සිද්ධි නොවන ඒවා ඉවත් කරනවා. දේශපාලන මේ හේතු නිසා දේශපාලන පරමාර්ථවල පටහැරි දේවල් ඉවත් කරනවා. සමාජයට හානි කර දේවල්, ජාතිවාදය ඇවිස්සෙන දේවල්, මිනිස්සු මරණ, කපන, කොටන තියෙන සිදුවීමක් පේන එක සමාජයට හානි කරන ඒ වගේ දේවල් ඉවත් කරනවා. පුතා හිතන්නේ ආයතන ප්‍රධානිය කෙනා ඔක දාන්න එපා. ප්‍රවෘත්ති සංස්කාර දෙන මේක වැඩක් නැහැ. ප්‍රවෘත්ති වාර්තා කඩු විතර මේක වාර්තා කළා වැඩක් නැහැ. නිසි බලධාරීන් ඉන්නවනම් ඔක දාන්න එපා. අපේ දේශපාලන අධිකාරියට පටහැනේ. විවිධ හේතු නිසා පාලනය වෙනවා. නිකමට හිතන්න පුතේ එකම නිවුස් එක නාලිකා 10 කියන්නේ 10 විදියකට. අරක ටිකක් වැඩි, මේක ටිකක් අඩුයි. ඒක කියපුණ කියන්නේ මේක කියන්නේ වෙනස් වෙන එකට අපි කියනවා දොරටු පාලනය. සංදේශ පාලනය කරන සමහර නිවුස් දාන්නම නැහැ. සංදේශ පාලනය වෙනවා. උන්න පුතේ ආයතන ප්‍රධානී, නිසි බලධාරී, ප්‍රවෘත්ති කර්තෘ, ප්‍රවෘත්ති වාර්තාකරු, ඡායාරූප ශිල්පියා වගේ අය ප්‍රවෘත්ති පාලනය කරනවා. ඒකට අපි කියනවා දොරටු පාලනය. ඔන්න ස්ටෙප් 3ක් ගියා. 1යි 2යි 3යි සංනිවේදකයෝ කේත දොරටු පාලකයෝ. ජනමාධ්‍ය. පුතේ ජනමාධ්‍ය කියන්නේ තාක්ෂණයක්. සංවිධානාත්මක ආයතනගත ව්‍යුහයක්.
පුතේ තාක්ෂණයක් නැති තැන තමන් ඉදිරියේ නැති පිරිසකට පණිවිඩ ලබා දෙන්න බෑනේ. එස ජනමාධ්‍ය කියන්නේ තාක්ෂණික භාවිතයක්. තාක්ෂණයක් නැති තැන තමන් ඉදිරියේ නැති පිරිසකට පණිවිඩ ලබා දෙන්න බෑ. අනිවාර්යයෙන් ජනමාධ්‍ය කියන්නේ තාක්ෂණික ක්‍රියාවලියක්. සංවිධානාත්මක ආයතනික ව්‍යුහයක් තුළ ක්‍රියාවලියක්. දැන් මට කියන්න ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රයත් එක්ක තමයි ලෝකෙට ජනමාධ්‍ය ආවේ. ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍ර නිර්මාණය කිරීම තාක්ෂණය. ගුග්ලිම මාකෝනි ගුවන්විදුලියේ තාක්ෂණය. ජෝන් ලගී බියාට් රූපවාහිනියේ තාක්ෂණය. තාක්ෂණික ක්‍රියාවලියක් ඕනේ සංදේශ නිර්මාණයට ග්‍රහණයට දෙකටම. දැන් ඔයාලට ගෙදර ටීවී රේඩියෝ තියෙන්න ඕනේ. මට සංදේශ නිර්මාණය කරන්නත් උපකරණ තියෙන්න ඕනේ. ඒ තාක්ෂණික ක්‍රියාවලියක් සංනිවේදකයාගේ හා ග්‍රාහකයා අතර බඳ නිසා ජනමාධ්‍ය කියන්නේ තාක්ෂණය හා බැඳුණු ක්‍රියාවලියක්. සංවිධානාත්මක ආයතනගත ක්‍රියාවලියක්. අනෙක් කෙනෙකුට ඕක කරා යන්නත් බෑනේ. ඔන්න සංනිවේදකයෝ ටික එකතු වෙලා සංදේශයක් හැදුවා. දොරටු පාලනයට ලක් වුණා. සංයම් පාලනයට ලක් වුණා. ජනමාධ්‍යෙන් විකාශනය කරා. එළියේ ඉන්නව නියාමකයෝ. නියාමකයෝ කියන්නේ මෙහෙවන පාලනය කරන පිරිසක්. අර දොරටු පාලනය සිද්ධ වෙන සුදුපුතේ ආයතනය ඇතුලේ. ඒක ආයතනය ඇතුලේ වෙන්නේ. එතකොට නියාමකයෝ ඉන්නේ එළියේ. විදුලි සංදේශන නියාමන කොමිසම, රැගුම් පාලක මණ්ඩලය, විවිධ සමාජ සිවිල් සංවිධාන, පොලිසි උසාවි වගේ ආයතන නියාමකයෝ. ඔවුන් විසින් යම් යම් පාලනයන් කරනවා. දැන් ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනයේදී රැගුම් පාලක මණ්ඩලයෙන් අවසර ගන්න ඕනේ. සමහර කොටස් කපලා අයින් කරන්න කියනවා. මේ චිත්‍රපටයේ වැඩිහිටියට පමණයි වර්ගීකරණයට දාන්න, X වර්ගීකරණයට දාන්න, මේක සාමාන්‍ය මිනිස්සුගේ භාවිතයට දාන්න. දෙහිම එimhe කියලා වෙන් කරනවා. සමහර කොටස් මේක අයින් කරන්න, සමහර චිත්‍රපට මේක තහනම් කරන්න. දැන් අක්ෂරය කියලා චිත්‍රපටයක් තිබුණා. ඒකේ තාත්තා කෙනෙක් දුවෙක් කසාද බැඳලා ඉන්න එකක් තිබුණා. ඒක ලංකාවේ සංස්කෘතියට පටහැනිනේ. තහනම් කරා. කොච්චර වෙලෙන් දැන්නීම් තහනම් වෙලා තියෙද දරුවෝ ලංකාවේ. ඒ තහනම් වීම කියන එක පුතේ නියාමනයක්. මිල්ග්‍රෝ ඇඩ් එකක් තිබුණා. ඒකේ තිබුණේ කාටූන් ඇඩ් එකක් වැස්සියෙක් ඩාන්ස් කරනවා. ඒක ලංකාවේ හින්දු ආගමික භක්තිකයන්ගේ ගවය කියන්නේ පූජනීය වස්තුවක් නිසා ගැලපෙන්නේ නැහැ. තහනම් කරා. අර ටැටර් ඇඩ් එකක් ගියා අක්කලා දෙන්නෙක් කතා කරනවා අයියලා දෙන්නගේ අලුත් ටැටරේ පරණ ටැටරේ ගැන. ඒක මහා කුණුහරුපයක්. තහනම් කරා. ඒ වගේ කොච්චර තහනම් වෙච්ච තියෙනවද? අර සමහන් ඇඩ් එකක් ගියා ළමයෙක් අයිස්ක්‍රීම් කාගෙන මූණ පුරා තෙමිලා. වැස්සෙත් තෙමිලා මූණ පුරා අයිස්ක්‍රීම් කාගෙන. අම්ම කියන වැස්ස තෙමිලා අයිස්ක්‍රීම් කාලා ලෙඩ වෙයි කියලා. ඒතකොට ළමයා කියනවා නෑ එහෙම වෙන්නේ නැහැ මම කිරිත් එක සමහන් බොනවා කියලා. ඒක ලංකාවේ ආහාර සංස්කෘතියට පටහැනිය කියලා තහනම් කරා. කොච්චර ඒ වගේ දේවල් තියෙනවද පුතේ? ඒවට කියනවා නියාමනය. සිවිල් සංවිධාන උසාවි එක දේවල්. දැන් ඉන්දියාවේ පත්මාවත් කියලා චිත්‍රපටයක් ආව සංජය ලීලා බන්සාලිගේ. පත්මාවති මුලින් ආවේ. පත්මාව චිත්‍රපටය තුළ තියෙන මුස්ලිම් අධිරාජ්‍යයක් හින්දු සාධාරණ රජ කෙනෙක්ව ඝාතනය කරනවා එයාගේ බිරිඳත් කරගන්න. ඒ මුස්ලිම් අධිරාජ්‍යය විසින් කරන ම්ලේච්ඡත්වය තමයි ඒකේ පෙන්වන්නේ. ඒ ෆිල්ම් එකේ එන්නත් ඉස්සෙල් ට්‍රේලර් එක බලලා ඉන්දියාවේ උන් කෙල ගන්න ගත්තා. 20 ගාණක් මැරුණා. ෆිල්ම් එකේ එන්නත් ඉස්සෙල්ලා. ෆිල්ම් එකේ එන්න ඉස්සෙල්ලා කඩවණ්ඩි වල හන්දි වල ඕක ගැන කතා කරන්න ගත්තා. පොඩි රණ්ඩු ඇති වුණා. ඊට පස්සේ මොකද උනේ? 20 ගාණක් මැරුණා. ඉන්දියා උසාවිය චිත්‍රපටයේ නමක් වෙනස් කරන්න කිව්වා. පත්මාවත් කරා. ඒ විතරකුත් මේ චිත්‍රපටයේ ගොඩක් කෑලි අයින් කරා. කපල අයින් කරා. අයින් කරේ අය මුස්ලිම් අධිරාජ්‍යගේ ම්ලේච්ඡත්වය අයින් කරා. මොකද හේතුව එතකොට අර හින්දු මිනිස්සු තුළ මුස්ලිම් අයට විරුද්ධව වෛරයක් ඇති වෙනවනේ. ඒක නැති කරන්න. ඒවට කියනවා නියාමනය. දැන් මොනවද නියාමනයටත් ලක් වෙලා ග්‍රාහක ශේෂ්ත්‍රයේ වෙත සංදේශය යනවා. ජනමාධ්‍ය මට කියන්නේ ග්‍රාහකයෝ පොඩි පිරිසක්ද අතිවිශාල පිරිසක්ද? අතිවිශාලයි. රටක් ලෝකයක් ආවරණය කරන ಜಾති ආගම් වර්ණ විවිධාකාර පිරිසක් වෙත ඔන්න යනවා. පුතේ ග්‍රාහක ශේෂ්ත්‍රයේ වෙත යද්දි පෙරහණු කියලා එකක් තියෙනවා. පෙරනවා, ෆිල්ටර් කරනවා. පුතා දන්නවද? ටීවී එකෙන් එන, රේඩියෝ එකෙන් එන හැමදේම අපි ඒ විදිහටම ගන්නවද? මම නම් නෑ. ඔයා ගන්නවද? නෑ. මම දන්නව ගන්න නෑ. පෙරලා ගන්න, පෙරලා. පුතාගේ අත්දැකීම් මත, මම මගේ අත්දැකීම් මත අපි පෙරලා ගන්න. ඒ පෙරලා ගන්න එකට අපි කියනවා පෙරහණු කියලා. පෙරලා ගන්න. පුතේ දැන් ටීවී කියනකොට ටීවී එකේ නිවුස් වල කියන දෙරණේ කියන හිරු එකේ කියන ස්වර්ණවාහිනියේ කියන ITN කියන හැමදේම ගන්නවද? බොරු නේද? දේශපාලඥයෝ කියන අරය කියන මෙයා කියන දේවල් අපේ අත්දැකීම් එක්ක අපි පෙරලා ගන්නවා. දැන් එක එකයි අත්දැකීම් වෙනස්නේ. ඒතර එක එක විදිහට තේරුම් ගන්නද? මම කියනවා දැන් මට සමහර අය බාධා කරලා මේ බොරු අනේ. ඒක මොකද මගේ අත්දැකීම වල මම දන්නවා මේක බොරු. තව කෙනෙක් කියයි නෑ ඒක ඇත්ත. එක එක අය තමන්ගේ අත්දැකීම් පරාසය මත ජනමාධ්‍ය සංදේශ පෙරලා ගන්නේ. දැන් හිතන්නකෝ දොරටු පාලනයට ලක් වෙලා, නියාමනයට ලක් වෙලා ග්‍රාහකයන්ට සංදේශ ගියාට ඔයා හිතනද පුතේ ග්‍රාහකයෝ හැම එකම ඇත්ත කියලා ගනීවි කියලා? නෑ.
පෙරලා ගන්න පෙරලා. දැන් පෙරලා ගන්න. දැන් ඔයාගේ ඉදලා ටීවී බල ඉන්න ගමන් අම්මයි මොකද පුතා කරන්නේ? අම්ම මම පෙරණ ගමන් ඉන්නේ. පෙරණ ගමන් කියන්නේ ඔයාගේ අත්දැකීම් මත ඔයා පෙරලා ගන්න. සමහර ඒවා ගන්නවා සමහර ඒවා ගන්න නැහැ. සමහර ඒවා බොරු කියලා ගන්නවා සමහර ඒවා ඕ කියලා ගන්නවා. දැන් මම නම් පුතේ ටීවී එකට ගොඩක් දේවල් විශ්වාස කරන්නේ නැහැ. ඒකට හොඳ උදාහරණයක්. ටීවී එක කියන්නේ යාළ මොනවා හරි තැනකින් ගත්ත දේ මූලාශ්‍රයෙන් ගත්ත දේ ඉදිරිපත් කරනවා. ඇත්ත බොරු යාළ දන්නේ නැහැ. අර සෙයියා සදියුම කියලා පුතේ ගෑල් ළමෙක් මරුවා. දූෂණය කළා. පොඩි ගෑල් ළමෙක්. ඔන්න ටීවී එකේ නිවුස් වල කිව්වා කොණ්ඩේ කියලා ඩයල් එකක් තමයි මේක කරේ කියලා. කොණ්ඩේ අපරාධ කරපු විදියක් නිවුස් වල කිව්වා. ජනේලෙන් පැන්න විදිය ගෑල් ළමයි අරන් ගිය විදිය. ඕක බලලා අපේ ආච්චි කිව්වා ඕකයි කොණ්ඩේ ඵලයන් කියලා. ඔන්න ටික දවසකට පස්සේ කියන්න ගත්තා නෑ මේක කරේ අවුරුදු 17 කොල්ලෙක් කියලා. ඒ කොල්ලගේ ලැප් එකේ අසභ්‍ය වීඩියෝ දර්ශනක් තිබ්බලු. ඕක බලපු අපේ ආච්චි කිව්වා ෂුවරකටම ඕක තමයි කියලා. ඊට පස්සේ ඔන්න ඊළඟ දවසේ තව දවසකට පස්සේ කියනවා මේක කරේ එයත් නෙමෙයිලු කොණ්ඩේගේ අයියලු. දැන් මොකද වෙන්නේ? ජනමාධ්‍ය තුල තියෙන හැමදේම ඇත්ත නෙමෙයි. ඕන විවිධ මූලාශ්‍ර මත ලැබෙන දේ කිව්වා එච්චර. එයාලට මේ ප්‍රවෘත්ති පිළිබඳව වගකීමක් නැහැ. ඒතර අපි පෙරලා ගන්නෙ. පෙරලා අර හිතුමතේ ජීවිතය කියලා ඩයල් එකක් හිටියා. මිනිස්සයා ගෙනල්ලා දෙරණ නාලිකාවේ ලොකු ප්‍රෝග්‍රෑම් කරා ටෝක් විත් චතුරයකට ගෙනල්ලා. චතුර අහනවා ආර්ය විස්තර කරනවා. චතුර අහනවා විතර හිටියා කියනවා බන්ධනාගාරයෙන් මම පැනලා ගියා මගේ නංගිව දූෂණය කළා මරපියුම් 7 දෙනෙක් මම මෙහෙම මැරුවා. මේ විදිහට කියනවා. දැන් චතුරාත් රස කර කර අහන් ඉන්න ලස්සන ෆිල්ම් එකක් වගේ. දවස් දෙක තුනකට පස්සේ ගෑනු කෙනෙක් ඇවිල්ලා දෙරණට කියනවා. ඒ අපේ අයියා තමයි අර ප්‍රෝග්‍රෑම් එකේ හිටියේ. මම තමයි නංගි. මාව දූෂණය කරෙත් නෑ. මම දරුවොත් එක්ක හොඳින් ජීවත් වෙනවා. කසාද බෙදලා මහත්යක් ඉන්නවා. අපේ අයියට මානසික රෝගයක් තියෙනවා කියලා. මේ අහන්න ටීවී ගැන ඔක්කොම ඇත්තද? පිස්තොන්ටක් දෙනවනේ පුතේ ගුවන් කාර්යය. ඒතර අපි පෙරලා ගන්නෙ. අපි පෙරලා ගන්න කියලා අපි කියන පුතේ මම පෙරහනවා. පුතාලා ග්‍රාහක ශේෂ්ත්‍රය. දැන් මට කියන්නේ මේ ආකෘතිය රවුම් අදිනවා. මේ රවුම් ඇදලා තියෙන මොකද? ජල තරංග. දිය රැල්ලක ස්වරූපේ. දිය රැල්ලක් එක තැනකින් පටන් ගත්තා. පැතිරි යනවා. පොඩියට පටන් ගත්ත සංදේශය අති විශාල ග්‍රාහක පිරිසක් වෙත ගමන් කරපු විදිය තමයි මේ රවුම් වලින් කියවෙන්නේ. දිය රැල්ලක් වගේ යනවා කියලා. බලපෑම. පුතාලා ජනමාධ්‍ය සංදේශය තුළින් ග්‍රාහකයාගේ මානසික චර්යාත්මක වෙනසේ යම් කිසි දෙයක් සිදු වෙනවනේ. අන්නේ සිදුවෙන වෙනසට කියනවා බලපෑම කියලා. මේ ජනමාධ්‍ය සංදේශය තුළින් ග්‍රාහකයා තුළ සිදුවෙන මානසික චර්යාත්මක වෙනසට කියන්නේ බලපෑම. ඔව් මේ ජනමාධ්‍ය සංදේශයෙන් අපි හිතන පතන විදිය වෙනස් වෙනවා. අපි හැසිරෙන විදිය වෙනස් වෙනවා. අපි කටයුතු කරන විදිය වෙනස් වෙනවා. කන බොන කෑම වෙනස් වෙලා, අඳින පළඳින විලාසිතාව වෙනස් වෙලා, දේශපාලන අදහස් වෙලා, හැසිරෙන විදිය වෙනස් වෙලා, කොච්චර දේවල් වෙනස් වෙලාද? ඉස්සර මොකෝ අපේ අත්තල මුත්තල කාලේ වැලන්ටයින් ඩේ වගේ මොකෝ තිබ්බද? පෙබරවාරි කාලේ හිට් වෙනකොට ටීවී එකේ වැලන්ටයින් ඩේ ඔන්න ඔයනේ මොලුවට ඔළුවට. ඒකට අපි කියන්නේ බලපෑම. ශනික කෑම්බීම අපි අත්තල මුත්තල කාලේ කෑවද? දැන් ඒව කන්නේ. ඒව බලපෑම. ඊට පස්සේ පුතේ ප්‍රතිපෝෂණය. සාමාන්‍යයෙන් පුතේ ජනසන්නිවේදන ක්‍රියාවලියක ප්‍රතිපෝෂණය අඩුයි. ඊතල ඇතුළට ගහලා දෙන්න. හොඳේ. ඒ කියන්නේ ග්‍රාහකයෙක්ගෙන් එන්නේ. සාමාන්‍යයෙන් ජනසන්නිවේදන අවස්ථා ප්‍රතිපෝෂණය අඩුයි. ඒයි සන්නිවේදකයේ ග්‍රාහකයේ අතර දුරස්ථභාවය. පරතරය. තාක්ෂණිකමය වශයෙන් දුරස්ථභාවය. නමුත් සාමාන්‍යයෙන් ප්‍රතිපෝෂණය අඩු වුණත් සාපේක්ෂව ප්‍රතිපෝෂණයක් යොමු වෙන්න පුළුවන්. සමහර කට්ටිය කෝල් කරනවා, සමහර කට්ටිය WhatsApp කරනවා, සමහර කට්ටිය ඊමේල් කරනවා, සමහර කට්ටිය ලියුම් එවනවා. ප්‍රතිපෝෂණය යොමු වෙන්න පුළුවන්. අඩුයි නමුත් යොමු වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන මෙහෙම අතිශය සීමිතයි. දාස් ගාරක් බැලුවත් පොඩි පිරිසක් තමයි දක්වන්නේ. සාමාන්‍යයෙන් ප්‍රමාදයි. සමහර කට්ටිය ශනිකව දුරකථන නැමතුම් WhatsApp එවනවා, සමහර කට්ටිය තැපැල් ආදියත් කරනවා. මාධ්‍ය විස්තරණය. පුතේ ජනමාධ්‍ය කියන්නේ රටේ ලෝකේ විශාල වශයෙන් පැතිරිච්ච ජනමාධ්‍යට පුළුවන් සමාජ ආකල්ප මතවාද ගොඩාක් වෙනස් කරන්න. ජනමාධ්‍ය සතුව තියෙන සමාජයේ අවධාරිත බලයක් ලොකු වෙනසක් කරන්න. දැන් මේ ජනමාධ්‍යට සිව්වන ආණ්ඩුව කියලා සමහර කට්ටිය වහර කරනවා. ව්‍යවස්ථාදායකයේ තමයි වැඩිම බලය තියෙන්නේ. මුලින්ම විධායකයා ජනාධිපතිතුමා, ඊට පස්සේ ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුව, ඊට පස්සේ අධිකරණය, ඊට පස්සේ ජනමාධ්‍ය කියලා. ඒක මෙහෙමයි ජනමාධ්‍ය කියලා කියන්නේ හේතුව මිනිසුන්ගේ සිවිල් සමාජ මතවාද වෙනස් කරන්න ජනමාධ්‍ය ලොකු හැකියාවක් තියෙනවා. මිනිස්සු හිතන පතන විදිය වෙනස් කරන්න පුළුවන්. දැන් හාමුදුරුවරුන්ට පල්ලිය පූජකතුමාට ලොකු බලයක් තියෙනවා. මොකද ඔවුන්ට පුළුවන් ඒ තමන්ගේ පිරිස වෙනස් කරන්න. ජනමාධ්‍ය තමයි අපි වැඩිපුර ඇසුරු කරන්නේ උදේ හවස. එතකොට ආකල්ප මතවාද දෘෂ්ටිවාද තීරණය වෙනවා ජනමාධ්‍ය මත. ඒකට කියන මාධ්‍ය විස්තරණය, අවධාරිත බලය, ආකල්ප මතවාද දෘෂ්ටිවාද වෙනස් කරන එක. මාධ්‍ය විකෘතිය සහ ගෝසාව. පුතාලා
ජනමාධ්‍යයෙන් ඉදිරිපත් කරන හැම දෙයක්ම මිනිස්සුන්ට තේරෙවිද? සමහර ඒවා තේරෙනවා, සමහර ඒවා තේරෙන්නේ නැහැ. සෑම සංදේශයක්ම ග්‍රාහකයට ඒ අයුරින්ම යාවිද? සමහර ඒවා යනවා, සමහර ඒවා යන්නේ නැහැ. මාධ්‍ය බාධා ඇති වෙනවා. අම්ම සිග්නල් නැහැනේ, පේන්නේ නැහැනේ, නෝ සිග්නල්. හරි, පේන්නේ නැහැ. මාධ්‍ය බාධා. පත්තරේ බොඳ වෙලා, අකුරු බොඳ වෙලා, අනවශ්‍ය තීන්ත තැවරිලා, චික්කතර මේ ටීවී එකේ අවුලක් ඇහෙන්නේ නැහැනේ. අර්ථ බාධා, මාධ්‍ය බාධා සිද්ධ වෙන්න පුළුවන්. විවිධ බාධා සිද්ධ වෙන්නත් පුළුවන් බව තමයි එහෙනම් මාධ්‍ය විකෘතිය සහ ഘോഷාවෙන් කියන්නේ. හරි සරලයි. HUB ආකෘතිය කියන්නේ හයිබර්ඩ් අන්ග්‍රේඩ් බොන්ඩ් කියන තුන් දෙනා එකතු වෙලා ඉදිරිපත් කරපු නිසා HUB කියලා කියනවා. මේකෙන් පැහැදිලි කරන්නේ පුතේ ජනමාධ්‍ය සංදේශයක් ගමන් කරන විදිය. සංනිවේදකයෝ පිරිසක් එකතු වෙලා සංදේශයක් හදනවා. ඒ හදන එක කේත. ඔන්න ඉතින් ඊට පස්සේ ආයතනය තුල යම් යම් පාලනයන්ට ලක් වෙනවා. ආයතන ප්‍රධානීය, නිසි බලධාරිය, ප්‍රවෘත්ති කතුරු වගේ අය පාලනය කරපු සංදේශ ජනමාධ්‍ය විකාශනය කරනවා. විශාල ග්‍රාහක පිරිසක් වෙත යනවා. යන්නේ නියාමනයටත් ලක් වෙලා. ග්‍රාහකයෝ පෙරලා තමයි මේ සංදේශ ගන්න අත්දැකීම් ආදී තුලින්. ඊට පස්සේ ජනමාධ්‍ය තුල සිද්ධ වෙන සංදේශය තුලින් ග්‍රාහකය තුල මානසික චර්යාත්මක වෙනස්කම් වෙනවා. ඒක බලපෑමක්. මාධ්‍ය තුල අවධාරිත බලයක්, සමාජ ආකල් මතවාද සමාජයේ පැතිරුණු බලයක් තියෙනවා. ඒක මාධ්‍ය විස්තරණය. ග්‍රාහකයෝ අතර පිරිසක් ප්‍රතිපෝෂණය දක්වනවා. ප්‍රතිපෝෂණය අතිශය සීමිතයි. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ප්‍රමාදවත් ලැබෙන්න පුළුවන්. ඊට පස්සේ පුතේ මාධ්‍ය තුල අර්ථ බාධා සහ මාධ්‍ය බාධා සිද්ධ වෙන්න පුළුවන්. ඒකට කියනවා මාධ්‍ය විකෘතිය කියලා. ඉතින් දරුවනේ මේ HUB ආකෘතියෙන් පැහැදිලි කරන්නේ ජනමාධ්‍ය මගින් සංදේශයක් කොහොමද පියවර ගාණක් පහු කරලා ගමන් කරන්නේ කියලා. මම හිතනවා ඔයාලට මේ ආකෘතිය පිළිබඳ පුළුල් අවබෝධයක් මේ වීඩියෝ හරහා ලැබෙන්නේ නැති. ඉතින් ඔයාලට බලන්න ඕන නම් ආයෙ මුල ඉඳලා වීඩියෝ එක බලලා මේක තවදුරටත් හොඳින් තේරුම් ගන්න. අපේ ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙන්න ඕන කැමති දරුවෙක් ඉන්නවා නම් පහත විස්තරයෙන් සම්බන්ධ වෙන්න මැසේජ් එකකුත් දාන්න. ඒ වගේම තමයි අපේ YouTube channel එක subscribe කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා මේ වගේ ඔයාලට වැදගත් වෙන පාඩම් රැසක් ඉදිරියටත් බලන්න. එහෙනම් පුතේ අපි අදට සමුගමු. සමදලාටම සුබ දවසක්.